මෙතනින් තමයි පටන් අරන් තියෙන්නේ ගම යන්න. මුළු ගමම මේ විදිහට නායි ගිහිල්ලා අර පේන්නේ පල්ලෙහා පාර. මේ පේන්නේ සුදු පාටිර වගේ පල්ලෙහා පාර. ගම. මෙතන 11 දෙනෙක් යට වුණා. රංග මල්ලිලා අපේ මල්ලිලා ඔක්කොම එකතු වෙලා ඒ අයගේ මේ බොඩිස් ඔක්කොම හොයාගෙන මිහිදන් කරා. මේ ගම දැන් නම් තියෙන විදිහට බොහොම අනතුරුදායකයි. මම හිතන්නේ මේ තියෙන මිනිසුන් පුළුවන් දේවල් අරන් හරි එහෙම නැත්නම් සියල්ලම අතහැරලා හරි මෙහෙන් අයින් වෙන්න තියෙන්නේ. ඉතින් අයින් වෙන්න කියලා හැමදේම මිනිස්සු කැප කරන්න කැමති නැහැ. මෙතන දැන් අපේ කට්ටිය අපේ ගෙවල් ළඟ මල්ලිලා මේ ට්‍රීවිල් දෙකයි කාර් එකයි ගන්න උත්සාහ කරනවා. ගන්න පාරක් නැහැ. ඉතින් මිනිස්සු ඔක්කොම එකතු වෙලා උස්සලා වගේ ගන්න එකක් තියෙන්නේ.